ඇත්තටම කුඩු දෙලේ කුඩු කරන එක තමයි චුට්ටක් අපිට හිතා ගන්න බැරි වෙන්නේ. හරි. මේකේ පළවෙනියටම 20න් 6 කියලා අපි අරන් තියෙන්නේ මොකක්ද? දෙන්නටම වෙන්න ඕනේ සියඹලා රස ටොෆි නේද වෙන්න ඕනේ. ඔව් දෙදෙනාටම සියඹලා. එහෙනම් මෙයාගේ සියඹලා මෙයාගේ සියඹලා දෙන්නටම එකතු වෙන මෙතනදී පුතේ එහෙනම් මේ ටික තමයි සියඹලා වෙන්නේ. ඒකයි මම මේ දෙවෙනි එකට මාර්ක් කරේ. එතකොට 20න් 1 2 3 4 5 6 හින්දා 20න් 6. හැබැයි දැන් කියනවා මොකද්ද? කාටද? අයියට ගන්න කියන්නේ සියඹලා. නංගිට ගන්න කියන්නේ අඹ. මේ දෙන්නම එකතු වෙන්නේ කොහෙද පුතේ? මෙතන. අන්න එයාව තමයි අපි මාර්ක් කරන්නේ. එතකොට ඔන්න මාර්ක් කරා. එහෙනම් කීයද පුතේ අපිට එන්නේ 20න් 6. හරිද? මේක ඇඳ ගන්න. මේ ගාන විතරක් හදලා අපි ඉතුරු ගණන් ටික ඔයාලා හදන්න තියලා අපි මේ පාස් පේපර්ස් වල ගණන් වලට යමු නේද? මම පුතේ කෙත් දත්ත ටික ලියා ගන්නවා. හරි මෙතන මෙයාලා දාලා තියෙන එක 6න් 2 දාලා තියෙනවා පුතේ 6ක් වෙන්න බැහැ නේද? අපිට අබ මේවා කීයේ තියෙන්නේ? ටොෆි තියෙන්නේ 5යි නේ. එහෙනම් යාළුවට printing mistake එකක් වෙලා තියෙනවා දැන් නේද? 5න් 2යි අඹ තියෙන ඒවා නේ. නංගිටනේ ගන්න මුලින්ම. නංගිට ගන්නකොට මේ ටොෆි ඔක්කොම තියෙනවා. හරිද? ඔන්න නංගිට ටොෆි 5ම තියෙනවා. 5න් 2ක් අඹ. එහෙනම් 3ක් මොනවද? සියඹලා රස. එහෙනම් 5න් 3යි නේද? බලන්න මේ දෙනාගේ එකතු 5න් 2යි 5න් 3යි කියන්නේ 5යි නම් මගේ මෙන්න මේක ගැටලුවක් වෙලා නෑ මෙයා 5න් 3 ඊට පස්සේ මොකද්ද කරන්නේ නංගිට පස්සේ කාටද අයියටනේ අපි අයියා කියලා දාමු අයියාගේ ගැණීම ඔන්න දැන් නංගිට නම් තිබ්බේ ටොෆි 5යි අයියට ටොෆි කීයක් තියෙනවද ඔව් නංගිට එකක් අරන් දුන්නාට පස්සේ අයියට ටොෆි තියෙන 4යි එහෙනම් මට ලියන්න පුළුවන් 4 කියලා හරයට 4 ලියන්න පුළුවන්. ළමයිට මොකද්ද ලියන්නේ බලන්නකෝ. සියඹලා රස ටොෆි 3යි තියෙන එකක් නාගි ගන්නවා. දැන් ටොෆි කීයක්ද ඉතුරු වෙන්නේ? 2යි. මෙයා 4න් 2කින් හින්දා මෙයා 4න් 2යි. හරි? දැන් අඹ රස ටොෆි දෙකක් තියෙනවා. අඹ රස ටොෆි 2යි තියෙන එකෙන් එකක් දුන්නාම අඹ රස ටොෆි 1යි ඉතුරු වෙන්නේ අයියට එහෙනම් අඹ රස ටොෆි 1යි. මෙයා 4න් එකක් අඩු කරා 3යි. ඔන්න අර විදිහටම මේ අත්ත දිගේ අපි රුක්සටහනේ
ලියා ගමු යාලගේ සම්භාවිතා ටික පුතේ. 5න් 3යි. ඔයාලා ලියන්න ටක් ගාලා ලියන්න මම ලියන්න කලින්. ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සඳුන්ට අනුභව කිරීමට ටොෆියක් ලබා ගන්න අවස්ථාව දැකින රුක්සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතා ලියා දක්වන්න. දීර්ඝ කර අයගේ හොයන්න කියන්නේ නැහැනේ. රුක්සටහන අදින්න විතරයි ඒකේ සම්භාවිතා ටික ලියන්න. අපි මේ වගේ ගානක් හදමුද? 12 වෙනි ගානත් හදලා ඉමුද පුතේ. ඒකේ මට රුක්සටහන ඔයාලට කියලා දෙන්න ඕන. අපි 12 වෙනි ගානත් හදලා අපි පාස් පේපර්ස් ගණන් වලට යමු. මේක ඉක්මනට කරගන්න. අපි 12 වෙනි ගානට යමු පුතේ. ගන්න 12 වෙනි ගාන. කියවන්න හොඳට 12 වෙනි ගාන. දොළොස්වෙනි ගාන කියනවා ගණිතයේ දැනුම වීම තරගයක්. ලිඛිත හා වාචික යන ආකාර දෙකකින් පැවැත්තේ. ලිඛිත සහ වාචික කියන්නේ ලියන්නයි කතා කරලා කියන්නේ ප්‍රශ්න අහනකොට උත්තර දෙන්නයි. වාචික තරගයට සුදුසුකම් ලබන්නේ ලිඛිත තරගයෙන් ජයගත්තොත් පමණයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම හම්බ වෙන ටෙස්ට් එක මොකද්ද? ලියන්න ලිඛිත තරගය. ඊට පස්සේ තමයි වාචික එන්නේ. ලිඛිත තරගයෙන් ජයගත්තොත් විතරයි ආ වාචික තරගයට යන්නේ. වට දෙකින්ම ජය ගන්නා සෑම තරගයකටම තරගයේ කරුවෙකුටම සහතිකයක් පිරිනැමේ. එහෙනම් මේ දෙකෙන්ම ජය ගන්න අයට විතරයි මෙයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙන්නේ. තාලක කරුවෙක් ලිඛිත තරගයෙන් පරාජය වීමේ සම්භාවිතාව 5න් එකක්ද වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4න් 3ක්ද වේ. මෙම තොරතුරු නිරූපණය කිරීමට අදින ලද අසම්පූර්ණ රුක්සටහනක් රූපයේ දැක්වේ. ඔන්න රුක්සටහන තියෙනවා. මම රුක්සටහන අඳින්නම් පුතේ. මෙයා ජය මෙයා පරාජයනේ. මේ මොන තරංගයේද? ලිඛිත තරංගය. ආයිත් මොකද්ද වෙන්න ඕන? හරි. ඊළඟට වාචික තරංගය තියෙනවා. අපි ඉස්සෙල්ලාම අපි මෙයාලා කියන එක විසඳගෙන යමු. මෙයාලා කියනවා තරගකරුවේ ලිඛිත තරංගයෙන් පරාජය වීමේ සම්භාවිතාව. ලිඛිත තරංගයෙන් පරාජය වෙන එක. පරාජයක මේ ලිඛිත එයාගේ පරාජය වීමේ සම්භාවිතාව 5න් එකයි. මෙයා 5න් එකයි. එහෙනම් පුතේ ජය මෙයා 5 ඉන්න 5න් එකක් අඩු කරා 4යි. එහෙනම් 5න් 4යි. තේරුණාද කිව්ව එක? ඔන්න මම ඒක ලියාගත්තා. ඒතර 5න් 4යි 5න් එකයි කියන්නේ 5න් 5යි. ඊට පස්සේ කියනවා වාචික තරංගයෙන් ජය ගැනීමේ සමයා කියනවා මෙතන උඩින් කිව්වා නේද? ලිඛිත තරංගයෙන් ජයගතහොත් පමණක් මොකද්ද? වාචික තරගයට සුදුසුකම් ලබනවා. එහෙනම් වාචික තරගයට යන්න මෙයා ජය ගන්න එපා. එහෙනම් මෙයාගේ ජය වෙන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්. හැබැයි පුතේ මෙයාට ජය පරාජය වෙන්න පුළුවන්ද? ලිඛිත ෆේල් වුණොත්
මොකද වෙන්න ඕන? ආයි අරයට වාචික ටෙස්ට් එකක් නැහැ. ඕරල් ටෙස්ට් එකක් නැහැ. හොඳේ. රිටන් එකක් විතරයි තියෙන්නේ. දැන් ඔන්න එයා මෙතන කියනවා වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4/3යි. වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4/3යි. මෙයාට සම්බන්ධ නැහැ. මෙයාගේ දීලා තියෙනවා. මෙයා 4 4න් 3ක් අඩු කරා 1යි. දැන් මේ පැත්තට රුක් සටහන ඇදෙන්නේ නැහැ. ඇයි? මෙයා පරාජය වෙලා තියෙන නිසා. පරාජය වුණා නම් අපි ආය වාචික ගන්නෑ. හරි ඔන්න රුක් සටහන අඳින්නලු. ඔන්න රුක් සටහන ඇඳා. මම මේක ඉස්සරහට පුරුදු විදිහට සම්භාවිතාව ටික ලියන්න යනවා. 5න් 4 4න් 3 20න් කීයද 12යි. මෙයා 5න් 4 මෙයා 4න් 1. එතකොට 20න් 4යි. මෙයා 5න් 1ම තමයි ආයෙ ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපි යනවා මොකක්ද අහන ප්‍රශ්නේ. මේක තේරුණාද පුතේ? මේක ඉතර අමාරු නැහැ. හරිද? අහනවා මොකද්ද? තුන්වෙනි එක අහන්නේ ලිඛිත තරගයෙන් ජය ලැබූ තරගකරුවෙකුට සහතිකයක් නොලැබීමේ සම්භාවිතාව. දැන් සහතිකයක් හිමි වෙන්නේ මොන අයටද? ලිඛිත වෙලමුත් ජය වෙන්න ඕන, වාචික වෙලමුත් ජය වෙන්න ඕන. දැන් කියන්නේ ලිඛිත තරගයෙන් ජය ලැබූ තරගකරුවෙකුට සහතිකයක් නොලැබෙන්නේ මොන අයද? පරාජය වුණ අය නේද? එයාගේ සම්භාවිතාව ලියන්නලු. සම්භාවිතාව කීයද පුතේ? මෙයානේ එන 20න් 4යි කියලා මම හොයලා තියෙනවා. ඊට පස්සේ මොකද? 4 වෙනි එකේ මොකද කියන්නේ? දැනුම මිනුම තරගයට සහභාගී වූ තරගකරුවන් සංඛ්‍යාව 50යි. ඔක්කොම තරගකරුවෝ 50යි. ඉන් කීප දෙනෙකුට සහතික හිමි කරගත හැකි වේද? කී දෙනෙකුට? ඉන් කී දෙනෙකුට සහතික හම්බ වෙන්නේ කොච්චරද? පුතේ ජය 20න් 12යිනේ. එහෙනම් 20ක් ඉන්න තැනකින් 12ක් හම්බ වෙනවා නම් 12කට හම්බ වෙනවා 50කට. 50 20න් 12ක් නේ. නේද? බිඳුවට බිඳුව සුළු වෙනවා. දෙකට දෙකේ 1යි 12ට දෙකේව 6යි 6 වරක් 5 30යි. 30කට සහතික හම්බ වෙනවා. තේරුණාද? ගැටලු නැහැ නේද? එතකොට ඒකේ පොඩු දෙලක් නැහැ. අපි යමු ඊට පස්සේ පාස් පේපර්ස් වලට. විභාග ගන්න ආයි පාරක්. අයියා තරුෂි මොකක්ද ආයි පාරක් කියන්න ඕන? මේකෙදි කියන්නේ ඔයාලට රුක් සටහනද කියලා දෙන්න ඕන නැත්නම් ඒකේ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන එකද? කොහොමද කියලා දෙන්න ඕන තරුෂි? රුක් සටහන කියලා දෙන්න ඕන නේ. හරි. ඒකේ කියනවා ලිඛිත විභාගයක් තියෙනවා, වාචික විභාගයක් තියෙනවා. හරිද? එතකොට ලිඛිත විභාගයේ පරාජය වෙන එක යාගේ සම්භාවිතාවය කියලා තිබ්බේ 5න් 1යි. එන ජය ලැබීමේ සම්භාවිතාව කියන්නේ මෙයා 5න් 5න් එකක් අඩු කරා 4යි. ඔන්න 4 උඩින් ලිව්වා. එතකොට මේ දෙනගේ එකතුව 5න් 5යි. ඒ කියන්නේ 1යිනේ. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආ කියනවා ලිඛිත තරගයෙන් ජය ගත්තොත් විතරයි ඊළඟ වාචික තරගයට ගන්න. එහෙනම් මේකට අපි ආයේ රුක් සටහන දීර්ඝ කරන්න ඕනේ නැහැ. මොකද පරාජය වෙලානේ තියෙන්නේ. එහෙනම් ජයට විතරයි අපි රුක් සටහන දීර්ඝ කරන්නේ. එහෙනම් රුක් සටහනේ ජය වලිමුත් වාචික වලින් ජය පරාජය දෙකම හම්බ වෙන්න පුළුවන්. එයා ඊට පස්සේ මෙතන දීලා තියෙන ප්‍රශ්නේ මොකද්ද දීලා තියෙන්නේ? වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4/3යි. වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4/3යි කියලා දීලා තියෙනවා. මෙයා 4න් 14 4න් 3ක් අඩු කරා 1යි. එහෙනම් 4න් 1යි. ඊට පස්සේ අපි කරේ මේකේ අමෝද්‍යා තරුෂි අපි ඉස්සරහට මේ වගේ රුසටහනේ මේ අත දිගේ සම්භාවිතා ටික ලියාගෙන ගියා. එසේ ආ කියන්නේ ලිඛිත විභාගයෙන් ජයගත්තට ඒ කියන්නේ ලිඛිත වලින් ජය ගන්නවා. ජය ගත්තට යාට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ වාචිකකේ පරාජය වෙන්න බෑ. එයා කියනවා දෙන්නගෙම ජය ගත්තොත් විතරයි.
ලිඛිත ජය වාචික ජය දෙන්නටම මෙයාට විතරයි සර්ටිෆිකේට් හම්බ වෙන්නේ. හරි? එයා කියන්නේ ලිඛිත වලින් ජය ගත්තට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ සම්භාවිතාව කීයද 20න් 4යි. එයා කියනවා ඒ කියන්නේ අපිට හම්බ වෙන්නේ සර්ටිෆිකේට් හම්බ වෙන්නේ සහතික හම්බ වෙන්නේ කීයද 20න් 12කටනේ. හැබැයි එයා කියන්නේ 50ක් ඉන්න තැනකින් කොච්චරද? එහෙනම් 50න් 20න් 12. මෙයාගේ බිඳුවට බිඳුව සුළු නම් දෙකට දෙකේ 1යි 12ට දෙකේ 6යි. එහෙනම් 5 6න් වැඩි කරා 30 දෙනෙක් එනවා. 30 දෙනෙක්ට හම්බ වෙනවා අපිට මොනවද හම්බ වෙන්නේ? සහතික හම්බ. හරිද? සනුක හරිද? හරි මේක ලියා ගන්න පුතා. අපි යමු පාස් පේපර්ස් වලට එකලා. අපි 2024 ගානට යමු. ඉක්මනට අපි 24 උසට සෝරි කොටු දෙලා අඳිමුද ඉක්මන් කරන්න. අපි යමු පුතේ 2024 ගානට 2024 ඕල ඊවෙනි ගානද අපේ පස්වෙනි ගානනේ. ඒක ගාන හොඳට කියව ගත්තද? ඔන්න මම ආයි ගාන කියවනවා බලන්න. පාසලක
එක්තරා ක්‍රීඩාවක් සඳහා 10 වන ශ්‍රේණියේ කණ්ඩායමේ පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගැහැණු ළමයෙක්ද 11 ශ්‍රේණියේ කණ්ඩායමේ පිරිමි ළමයි 2 දෙනෙක් සහ ගැහැණු ළමයි 3 දෙනෙක්ද සිටිති. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමුවන තරඟ වටේ සඳහා 10 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද සසම්භාවී ලෙස තෝරා ගනී. හරි ඕන රුක්සටහන නෙමෙයි මේක පොට්ටු දෙල. එයාගේ කවුද? බෝයිස්ලා කීයක් ඉන්නවද 10 වසරේ? මුලින්ම 10 ශ්‍රේණියනේ. බෝයිස්ලා 4ක් ඉන්නවනේ. එක ගර්ල් කෙනයි ඉන්නේ. මේ මොනවාද? 10 වන ශ්‍රේණිය. මේ තියෙන්නේ පිරිමි ළමයි කීයක් ඉන්නවද 11 වසරේ? පිරිමි ළමයි 5යි පිරිමි ළමයි 2යි ගැහැණු ළමයි 3යි. එතන B4 B5 B6. දැන් යාලා දීලා තියෙන්නේ මේ විදිහට නේ G2 G3 G4. එහෙනම් දැන් මම පුතේ කතික දාගෙන යනවා. හරිද? දැන් මෙයාලා 10 වන ශ්‍රේණියේ මෙයාලා 11 වන ශ්‍රේණියේ. දැන් පිරිමි ළමයි ගැටලුවක් වෙන්නේ නැහැනේ 10 ගන්න අය නෙවෙයි 11ට ගන්න. එහෙනම් මේක අර ප්‍රතිස්ථාපනය සහිත වගේ කියන්නේ අපහු දානවා වගේ එකක් නේ. එහෙනම් කවුරුත් හිස් වෙන්නේ නැහැ. මේ ඔක්කොගේම කතිර ටික එනවා. දැන් මම කතිර ටික මේ විදිහට දාන්න යනවා. දැන් මම අර පොටු දෙලක් යන්නේ නැහැ පුතේ. ඔයාලට ලේසි මටයි අමාරු වෙන්නේ. අස්සට එන්නේ නැනේ මගේ. ඔන්න ඔය විදිහට එනවා. දැන් හැමතැනම අපි මාක් කරන්න ඕනේ. ඊළඟට කියන මොකද පළමු තරඟ වටය සඳහා තෝරා ගැනීම එක් අයෙකු පමණ පිරිමි වීමේ සිද්ධිය. දෙවෙනි ඉතිහාසයේ එක් අයෙකු පමණක් පිරිමි වීමේ සිද්ධිය කොටු දෙල මත වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. එක් අයෙකු පමණක් පිරිමි වෙන්න ඕන. මෙයාගේ මොනවද වෙන්න ඕන? පිරිමි. එහෙනම් මෙයාගේ අනිවාර්යෙන් වෙන්න ඕන ගැහැණු. ඔන්න පිරිමි ඉන්නේ මෙතන නේද මෙයාගේ? මෙයාගේ ඉන්නේ ගැහැණු මෙතන. එක් අයෙකු පමණක් පිරිමි වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ දෙන එකතු උනේ මෙතනින් නේද පුතේ? ඔන්න බලන්න. මේ පිරිමි ටික නෙමෙයි. මෙයාගේ ගැහැණු ටික. ඉවර නෑ. මෙයාගේ ගැහැණු නම් මෙයාගේ කවුද පිරිමි? ඒ දෙක එකතු වෙන්නේ මෙතන. ඕනි නම් ආයෙ නැවත බලන්න පුළුවන්. මෙයාගේ පිරිමි අය මෙයාගේ ගැහැණු අය. මේ දෙක මෙතනනේ. මෙයාගේ ගැහැණු අය මෙයාගේ පිරිමි අය මෙතනනේ. ඒ දෙන්න වටකොට දක්වන්න. එතන කියන මොකද කොටු දෙල මත වටකොට දක්වලා මේ සම්භාවිතාව ලියන්න. සම්භාවිතාව කීයද පුතේ? කීයද? 1 2 3 4 5 1 2 3 4 5 වසර 5 25යි නේ. එහෙනම් 25න් අපි වට කරේ කීයද බලන්න? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. එහෙනම් කීයද? 1යි පමණක් පිරිමීමේ සම්භාවිතාව 25න් 14යි. දැන් එයා කියනවා මොකද්ද? අපිට රුක් සටහනක් අඳින්නලු. හරි රුක් සටහන අඳින්නේ මොන මම රුක් සටහන අඳිනවා. එක් අයෙකු පිරිමි. මම මෙහෙම ලියන්නම්. ඊළඟට දෙදෙනාම පිරිමි. නැත්තම් දෙදෙනාම ගැහැණු. ඔය පාස් පේපර්ස් වල හදන්න එපා. අපි ඒක විභාගේ ලං වෙලා හදමු. 10 වන ශ්‍රේණි 10 ජය කියලා මම ලියන්න. මෙයා 10 පරාජය. මෙයා 10 ජය. මෙයා 10 පරාජය. ජය මිනෝනියම් කියන්නේ පරාජයනේ. හරි මෙතනදී කියනවා
තරගකරුවන් තේරීම තමයි මුලින්ම මේකේ තේරීම මේකේ ප්‍රතිඵල. යන දීලා තියෙනවා. හරි මට කියන්න පුතේ මෙන්න එක් අයෙකු පිරිමිවීම. එතකොට මේ ඒක නේද අපි හෙව්වේ 25න් 14 නේද? මේ එක්කෙනෙක් පිරිමි මෙයා පිරිමි වුණොත් මෙයා ගැහණු මෙයා ගැහණු වුණොත් මෙයා පිරිමි. එක් අයෙකු පිරිමිවීම 25න් 14. ඒවන බලන්න පුතේ. ඒක අපි වැරදිවට හොයාගත්තා නම් එහෙනම් අපි මේ සම්පූර්ණ රුක්සටහනත් වරදිනව නේද? ඔව්. මෙයා 25න් තරුෂි අපි 25ම තමයි දාන්නේ. එහෙනම් 25න් 14ක් ගියහම කීයද? හෂිනි 11යි නිසා 25න් 11යි. හරිද? ඔන්න මම ලියාගත්තා. ඊළඟට එයා කියන්නේ මොනවද බලන්න. එයා කියනවා දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් පිරිමි වේනම් එක් අයෙකු පමණක් පිරිමි වේනම් 10 වන ශ්‍රේණියට ජය හිමිවීමේ සම්භාවිතාව 10න් 4යි. 10න් 4යි ජය හිමි වෙනවා. එහෙනම් 10න් කීයද? මෙයා 10න් හින්දා පරාජය 10න් 6ක් නේ 10න් 4ක් අඩු කරාම 6යිනේ. ඔන්න ඒකත් මම ලිව්වා. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු හෝ වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමිවීමේ සම්භාවිතාව මේකේ ජය වෙනවා නම් 10න් 3යි. එහෙනම් එයාගේ මෙයා 10න් 3 නම් මෙයා 10න් කීයද? 10න් 3 ගියාම 7යි. ඔන්න මම සම්භාවිතා ටික ලියාගත්ත එකිනෙකාගේ ඒවා. ඊට පස්සේ මම ඉස්සරහට ගුණ කරලා ගන්නම් පුතේ. මෙයා 25න් 14 10න් 4 250න් 56යි. මෙයා 25න් 14 10න් 6 25 10න් 250යි 84යි නේ. මෙයා 25න් 11 මෙයා 10න් 3. එතකොට 250න් කීයද? 33යි. මෙයා 25න් 11 මෙයා 10න් 7. මෙයා එනවා එතකොට 250න් 77යි. දැන් මොකක්ද අහන ප්‍රශ්නේ අපේ? මෙම තරඟ වටයේදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාව. එයාගේ ඈනුද පිරිමිද අදාළ නැහැ. ජය හිමි වෙන්න බෑ. ජය හිමි වෙන්න බෑ කියන්නේ පරාජයනේ. එහෙනම් පරාජය වෙන්නේ කවුද පුතේ? මෙයයි. මෙයයි නේද? එහෙනම් කීයද එන්නේ මට? ජය හිමි නොවීමේ සම්භාවිතාව වෙනවා දෙවෙනි එක නේද? 7 2 නේ 4 නේද පුතේ? 250න් කීයද ආවේ පුතේ? 84 නේ. මෙයා එනවා 250න් 77 මට ලියන්න පුළුවන් 250න් 7 4 11 එකක් ඉතිරි 8 160 එකයි. එහෙනම් 250න් 161. මේක හරි ලේසි නේද පුතේ? ඔන්න නිවැරදිව. මේක අමාරුද? මේක තේරුනේ නැද්ද තාම කාට හරි? එහෙම නැති අය ඉන්නවනේ රේස් යන හරි මෙසේජ් එකක් හරි දාන්න ඉක්මනට. තේරුණාද හැමෝටම? අරුෂි, හෂිනි, ලක්මිනී, සනුක හරිද? ගැටලුවක් තියෙනවනේ ඉක්මනට අහන්න. තව පාරක් කියලා දෙන්න. කියලා දෙන්න ඕන පුතේ වාට රුක්සටහනද කොටු දෙලද? හෂිනි. කොටු දෙලද රුක්සටහනද පුතේ හෂිනි? දෙකම හරි. ඔන්න මේකෙදි කියනවා 10 වසරේ පිරිමි ළමයි 4යි, ගෑනු ළමයි 1යි. 11 වසරේ පිරිමි ළමයි 2යි, අනිතයි ලියා ගන්න. ගැහැණු ළමයි 3යි. එතකොට දැන් මොන ප්‍රශ්නයක් නැහැ. 10 පිරිමි ගෑනු ළමයිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සම්පූර්ණ කොටු දැලේ කතිර ටික දානවා. ඔන්න අංක 1 1. ඊට පස්සේ දැන් අපිට කියනවා මොනවාද? පළවෙනි 10 ශ්‍රේණියේදී පිරිමි ළමයි එන්න ඕන. කියන්නේ 10 දී
10 આવොත් පිරිමි ළමයි 11 එන්න ඕන ගෑනු ළමයි. ඒ කියන්නේ එක කට්ටියක් විතරක් එක ශ්‍රේණියක විතරක් පිරිමි ළමයි එන්න ඕන. ඔන්න මෙයා පිරිමි ආවනම් 11 ශ්‍රේණිය අනිවාර්යෙන් එන්න ඕන. ගැහැණු මේ ටිකනේ. එතකොට ඔන්න මේ ටික තමයි. ඒ කියන්නේ මෙයාගේ මේ ටික පුතේ මෙයාගේ මේ ටික. ඔන්න ඔය ටික තමයි අපිට එන්න ඕන මෙතන. මෙතන තියෙන ගෑනු ළමයි එන්නේ මේකේනේ. මේකේ මේ පිරිමි ළමයි ඔන්න ඔය ටික කොටු වෙන්න ඕන. එතකොට මෙන්න මේ වඩ කරලා දාපු ටික තමයි එක්කෙනෙක් පිරිමි අනිත් එක්කන ගැහැණු වීමේ සිද්ධිය වෙන්නේ. ඊට පස්සේ මෙයාට 25 කියලා ගත්තේ හෂිනේ 1 2 3 4 5යි. මෙතන තියෙන 1 2 3 4 5යි පස්සර 5 කියද පුතේ 25යි. මෙන්න වට කරලා තියෙන කොටස ආවේ කීයද 12 14යි නේද 25න් 14 දැන්. හරිද? ඊට පස්සේ අපි යනවා මොකෙද යන්නේ? රුක්සට අහනට යනවා. ඒකෙදි තියනවා යා දීලා තියෙනවා එක පිරිමි නැත්තම් දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු. හරි. ඊට පස්සේ ප්‍රතිඵල වල තියෙනවා 10 වසරට ජය හිමි වීම 10 වසරට ජය හිමි නොවීම. ජය හිමි නොවීම මම පරාජය කියලා ලිව්වා. ජය හිමි වෙන්නේ නැහැ පරාජය වෙනවනේ. එහෙනම් මෙයා ජය මෙයා පරාජය කියලා මම ලියනවා. ඊට පස්සේ එක්කයෙකු පිරිමි වීමේ සම්භාවිතාව මම මේ කොටුදලෙන් හොයාගත්තා. ඒ කියන්නේ මෙයාගේ 10 වසරේ පිරිමි වුණොත් 11 වසරේ ගෑනුනේ. එතකොට එක්කයෙකු පිරිමි වීමේ සම්භාවිතාව 25න් 14යි. එහෙනම් මම ලියනවා පුතේ මෙයාගේ 25න් 14යි. එහෙනම් ඒ ඉතුරු කෙනා කවුද? දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු. එහෙනම් මෙයා 25න් 25 25න් 14ක් අඩු කරාම 11යි. එහෙනම් 25න් 11යි. එතකොට බලන්න මෙතන 25න් 14 වැරදුනා. මගේ මේ ටික වරදිනවා නේද පුතේ? මෙතනයි සම්භාවිතා වරදිනවා. ඒ නිසා මේක නිවැරදිම කරන්න උත්සාහ කරන්න. මොකද ලකුණු 10 නිකම්ම නැතිලා යන අවස්ථා තියෙනවා. ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතර අපි ඒකේ හොඳට කියවලයි අපි මේක කරන්න යන්න ඕන. ඊට පස්සේ ප්‍රතිඵල වල එයා කියනවා මෙන්න මෙහෙම එකක්. එයාගේ ප්‍රශ්නේ තිබුණා එක් අයෙකු පිරිමි නම් 10 වසර ජය ගැනීමේ සම්භාවිතාව 10න් 4යි කියලා. එහෙනම් පරාජය වෙන්නේ කිව්ද මෙයා 10න් 10 10න් 4ක් අඩු කරා 6යි. එහෙනම් 10න් 6යි. ඊට පස්සේ කියනවා දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වීමේදී ජය ලැබීමේ සම්භාවිතාවනේ. ජය ලැබීමේ සම්භාවිතාව 10න් 3යි කියලා. මෙයා 10න් 10 10න් 3ක් අඩු කරා 7යි. තේරුණාද? ඕන ඊට පස්සේ අපි මේ ඔක්කොම ගුණ කරගෙන යනවා පරණ විදිහටම. එයා අහන්නේ මොකද්ද? අහන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ මට මතක නෑ. එයා අහන ප්‍රශ්නේ තිබුණේ පුතේ තරඟ වට දෙකේදී මෙම තරඟයේදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීම. ජය හිමි නොවීම කියන්නේ මොකද්ද? පරාජය වීමනේ. දෙන්නම පරාජය වෙන්න ඕන. කියන්නේ 10ට 10 පරාජය වෙන්න ඕන. ඒ කියන්නේ මෙයා පරාජය මෙයා පරාජය. ඒතකොට මේකෙදි තරඟ තේරීමේදී පිරිමිද ගෑනුද දෙන්නම පිරිමිද ඒක අපිට අදාළ නැහැ. හැබැයි 10 පරාජය වෙනවා. 10 පරාජය වෙනවා කියන්නේ මෙයා 250න් 84යි මෙයා 250න් 77යි. එහෙනම් 84යි 77යි කියන්නේ අපිට 250න් 161යි කියලා එනවා. හරිද පුතේ? හෂිනි හරිද දැන්? අපි යමුද 2023 එකට හරියි 23ට අපි යමු මම කරලා ලියාගමු 23 23
අපි 2023 ගානට යමු. මේක මකන්නද පුතේ? අනිත් ගණන් හදන්න ඕන. බලන්න හැම වෙලාවෙම පළමු එක වෙන්නේ අපේ තිරස්සක්ෂය. සිරස්සක්ෂය තමයි හැම වෙලාවෙම දෙවෙනි එක වෙන්නේ. හරිද? ඔන්න දැන් ගාන අපි හදාගෙන යමු. කීව ගන්න බලන්න මේ ගාන. රුක්සට අහන කොහොමද අඳින්න රුක්සට අහන්නේ පොඩ දෙලා අඳින්න බලන්න. මේක කියනවා පුතේ තුන්දෙනාම ගන්න මොකද කියන්නේ පෙට්ටි දෙකකින් එක පෙට්ටියේ නෙමෙයි දෙකක තියෙන්නේ. හරි? එක් පෙට්ටියක රතු බල්බ් දෙකක්ද නිල් පාට බල්බ් තුනක්ද? රතු දෙකයි නිල් තුනයි. දෙතිබේ අනෙක් පෙට්ටිය මේ වෙන පෙට්ටියක්. එකම පෙට්ටිය නෙවෙයි. අනෙක් පෙට්ටියේ රතු පාට බල්බ් එකක්ද නිල් පාට බල්බ් තුනක්ද? දෙතිබේ සියලුම බල්බ් හැඩයෙන් හා තරමින් සමාන වේ. ශිෂ්‍යයෙක් පළමු වන පෙට්ටියෙන් එක් බල්බයක්ද දෙවන පෙට්ටියෙන් එක් බල්බයක්ද අම්බුලස ඉවතට ගනි. දැන් මේ එකම පෙට්ටියේ නෙවෙයි තියෙන්නේ පෙට්ටි දෙකක තියෙන්නේ. එහෙනම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ මේකේ. මෙයාලා හැම එකම අපිට පෙට්ටි දෙකකනේ තියෙන්නේ. එයාලට කිසි කරදරයක් නැහැ. අනිත් අයට කරදරයක් නැහැ වෙන කෙනෙක් ගත්තා කියලා. හොඳද? ඔන්න කරදරයක් වෙලා නැහැ. හරි දැන් අහනවා මොකක්ද අහන්නේ? පෙට්ටි දෙකෙන් ඉවතටගත් බල්බ දෙකම එකම පාටින් වීමේ සිද්ධිය කොටදලේ මත වටකොට එහි සම්භාවිත එකම පාට වෙන්න ඕන පුතේ. ඔන්න දැන් බලන්න කොහොමද එකම පාට? මෙයා රෙඩ් නම් මෙයා රෙඩ් වෙන්න ඕන නේද? එහෙනම් කවුද? මේ දෙන්න නේද රෙඩ්? මෙයා රෙඩ් ඔන්න මෙයා එකනේ. මෙයා blue the black the නෙතිබේ. blue නේ? මෙයා blue නම් මෙයාගේ blue වෙන්නේ මේ දෙන්න එකතු වෙන්නේ කොහෙද පුතේ? මෙතනදී. හරි දැක්කද ඔයාලට? මෙයා මෙතනින් ගියා මෙයා මෙතනින් ආවොන්න ඔය කොටස. එහෙනම් මේ කොටස නේද? ඔන්න මම ඒ ටිකත් වට කරලා දක්වනවා. ඔන්න වට කරලා දැක්කා. හැබැයි එයාගේ සම්භාවිතාව මට ලියන්න ඕන. මොකද්ද සම්භාවිතාව? 1 2 3 4 5යි 1 2 3 4යි 4 5 කිව්ව පුතේ 20යිනේ 20න් 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ක් එනවා එහෙනම් 20න් 11 එකම පාඩයෙන් මේ සම්භාවිතාව 20න් 11යි. ඒක ලේසි නේද? ඔන්න බල්බ් එකම පාටින් ඉන්නේ සම්භාවිතාව ටික මම ලියුවා. හරි. ඔයාලා ඒක ලියාගන්න මම රුක්සටහන අඳිනකම්. හරි අපි දැන් ඔන්න රුක්සටහන තුම හදාගෙන දැන් වැඩි නවත්තන්න. පළමු පෙට්ටියෙන් ගත් බල්බ දැවුණු එකක් වීමේ සම්භාවිතාව පළවෙනි පෙට්ටියෙන් ගත් එකේ දැවුණු එකක් වීමේ සම්භාවිතාව 0.1ද දෙවෙනි පෙට්ටියෙන් ගත් බල්බ දැවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2යි. දෙවෙනි පෙට්ටිය මේක එයා දැවුණු
දැවුණු නොදැවුණු. මෙයා දැවුණු එකක් දෙවෙනි පෙට්ටියේ බල්බේ දැවුණු එකක් වීමේ සම්භාවිතාව 0.2යි. මෙයාගේ දැවුණු ඔන්න මේක ආයි තේරෙන්නේ නැත්නම් කියන්න හොඳට අහගෙන ඉන්න හොඳද? දෙපාරක් කියන මට වඩා හොඳයි පුතේ ආපහු අහන් ඉන්න. පළවෙනි පාරම අහන් ඉන්නකෝ. දැන් ඔන්න මේ විදිහට යාලා කියලා තියෙනවා. පළවෙනි පාරේ දැවුණු එකක් වීමේ සම්භාවිතාව 0.1යි දෙවෙනි එකේ 0.2යි කියලා. ඔන්න දැන් මේක දීර්ඝ කරන්නලු ඉහත සිද්ධි දෙකම සලකා පරීක්ෂා කර බලන්න නොදැවුණු එකක් කළ බල්බයක් හරි. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක තියෙන්නේ පුතේ දශම වලින් මොකද මම කරන්නේ? මොකක්ද අපිට කරන්න ලේසි? දැන් දශම වලින් තිබ්බහම කොහොමද අපි හදන්නේ? දෙන්න මට වැරදුනා මෙතන. මොකද එයා කියන්නේ? විදියට ශිෂ්‍යයා වුණ මං ගන්න කියෙන්නේ නැහැ නේද? ශිෂ්‍යයා පළමුවන පෙට්ටියෙන් ගත් බල්බය පරීක්ෂා කර ඒ දැවුණු එකක් නම් පමණක් දෙවන පෙට්ටියෙන් බල්බයක්ද පරීක්ෂා කරයි. දැවුණු එකක් නම් මෙම සිද්ධි දෙකම පළවෙනි පෙට්ටියෙන් ගත් බල්බේ පරීක්ෂා කර ඒ දැවුණු එකක් නම් පමණක් දෙවන පෙට්ටියෙන් ගන්නවා. නොදැවුණු එකක් නම් ආයේ දෙවෙනි පෙට්ටියක් කියලා ගන්නවද? ගන්නෙ නෑ. එහෙනම් මෙතනත් ඒ අපිට අර කලින් කිව්වා වගේ අපි අර මොනවාද? ගණිතේ දැනුම වෙනම තරගයට ගියා වගේ තමයි නේ. ගණිතේ තරගයක් තිබ්බනේ. අන්න ඒකට ගියා වගේ තමයි. පළවෙනි එක දැවුණා නම් විතරයි ගන්නෙ. දැවුනේ නැත්තම් මේ පිච්චිලා නැත්තම් පිච්චිලා කියමුකෝ අපි නේද? පිච්චුනොත් විතරයි දෙවෙනි එකෙන් ගන්නෙ. පිච්චිලා නැත්තම් අපි දෙවෙනි එකෙන් ගන්නෙ නෑ. හරි. මෙතන දැන් දශමයකනේ තියෙන පුතේ. මෙතන එක ටිකක් ලියා ගන්න බෑ. මට ලියන්න පුළුවන් මේ දශමයක මම දැනට ලියා ගන්න මෙහෙම එකක්. හරිද? ඒක ඔයාලා ආයි මම කරලා තිබ්බත් කමක් නැහැ. අපිට දැන් පුරුදු භාග වලින් ලියනනේ පුතේ. මෙතන දශමයක තියෙන එහෙනම් එක බෙදීම මෙතන තියෙන මෙතන දැන් එක දශම ස්ථානය එහෙනම් 10න් එකයි. මෙයා 10න් එක නම් මෙයා 10න් 9 කියලා කියන්න පුළුවන් නේද පුතේ? ඔයඩේ රග්ගාලා ලියන්න පුළුවන්. එහෙනම් 10න් 9 නම් අපි ආ ලියන්නේ කීයද පුතේ? දශම වලින් ලියා ගමුනේ. මෙයාට බිංදුවයිනේ. බිංදුව 1යි. එහෙනම් මම මෙයා 0.9 කියලා ලියනවා. තේරුණාද? මෙයා දශම 2යි. දශම 2යි නම් අපි දෙතන ලියන්න පුළුවන් 10යි. දෙකනේ මෙයා 10න් දෙක නම් මෙයා 10න් 8 කියන්නේ ඔයාලා දන්නවා. 10න් 8 නම් එක බිංදුවක් තියෙන හින්දා මම ලියනවා 0.8යි කියලා. ඔයාලා හිතන්න පුතේ මෙතන තිබුණා නම් 100න් 8 කියලා. මේ 10න් 8 නිසා 100 කීයද බිංදු දෙකක් තියෙනවා. එහෙනම් මට ලියන්න වෙන්නේ 8යි බිංදුවයි දශම බිංදුව. ඒ කියන්නේ දශම ස්ථාන දෙකක් තියෙනවා. මෙතන එක බිංදුවක් ඉන්න තමයි එක දශම ස්ථානයක් තියෙන්නේ. හරි. ඔන්න මම දැන් ලියලා තියෙන්නේ දැන් සම්භාවිතාව ටික අපි ඉස්සරහින් ලියාගමු. භාගයේව ටික නෙමෙයි දශමයේව. මොකද යාලා දශම කතා කරලා තියෙන හින්දා අපි දශමයේව ටික ලියන්නේ 0.1 0.2කින් වැඩි කරනවා. දෙවරක් එක කීයද? 2යි. දශම ස්ථාන මෙයාට 1යි මෙයාට 1යි දෙකක් හින්දා මම ලියන 0.02 1යි 2යි. මෙයා දශම 1 වැඩි කරන්න ඕනේ දශම 8යි. ඊට පස්සේ 8 වරක් 1 8යි. එහෙනම් මම යන්නේ 0.08යි. මෙයා 0.9ම තමයි. මේක ඔන්න මම ওই විදිහට ලිව්වා. හරිද? ඊට පස්සේ මොකක්ද අහන්නේ? ඉහත සිද්ධි දෙකම සලකා. මේ සිද්ධි දෙකම සලකනලු පරීක්ෂා කර බල්බයක් නොදැවුණු එකක් වීමේ සම්භාවිතාව. පරීක්ෂා කර බල්බයක් නොදැවුණු එකක් වීමේ සම්භාවිතාව. මොකද්ද? නොදැවුණු එකක් වෙන්නේ මොකද්ද පුතේ? මෙයා දැවුණු නොදැවුණු මෙයා නොදැවුණු. එහෙනම් මෙන්න මේ දෙන්න නේද? මෙයාවයි මෙයාවයි අපිට වරන්නේ.
එහෙනම් නොදැවුණු එකක් වීමේ සම්භාවිතාවට ලියන්නේ කොහොමද? දශම වලින් ලියමු නේද? එයා දීලා තියෙන දශම වලින් අපි කියන එකද? මේ ප්‍රශ්නේ පුතා 23 එතකොට 4 වෙලී කියන්නේ නේ. 4 එහෙනම් නොදැවුණු එකක් වීමේ සම්භාවිතාව න්යායයේ 0.08යි. මෙයාගේ 0.9. එකතු කරද්දී මේ ටික පිළිවෙලට ලියන්න ඕන 0.9 0.08. මෙයා 8 මෙයා 9 දශම ස්ථාන පිළිවෙලට ලියන්න ඕන. එහෙනම් 0.9යි 8යි. අපිට නැත්තම් ඔබ මේ විදිහට ලියන්නත් පුළුවන්. මේක අපි දශම ස්ථාන එක පිළිවෙලට ලියාගෙන තමයි එකතු කරන්නේ. හරි. එහෙම නැත්තම් ඔයාලට පුරුදු විදිහට අපි ලියාගෙන යමුද? අපි භාග වලින් ලියමුද? මම කළු පෑනෙන් ලියන්නම්. 10න් 1 මුල කිරීම 10න් 2. එතකොට මෙයා 100න් 2යි. මෙයා 10න් 1 මෙයා 10න් 8. මෙයා එතකොට 100න් 8යි. මෙයා 10න් නම් මේ අපි දැන් කළු පාටින් උත්තර අපි ලියාගෙන යනවා. එහෙනම් මෙයාගේ සම්භාවිතාව කීයද? 100න් 8 නේද? මෙයාගේ සම්භාවිතාව 10න් 9යි නේ. හැබැයි අපි අවසානට දශම වලින් පිළිතුරු තියමු. හරි. දැන් මෙයාගේ හරය සමාන නැහැ. මෙයා 100 මෙයා 10 නේ. එහෙනම් මෙයා 100 කරගන්න මොකද කරන්නේ පුතේ? 10න් වැඩි කරනවා. මෙයා 8යි. මෙයා 100යි. මෙයා 90යි. මෙයා 100යි. පොදු හරය 100 කියලා ගන්නවා. මෙයා 8 ධන 90 කියන්නේ 98යි. දැන් මෙයා දශම වලින් තියමු අපි 100ට කීයද බිංදු දෙකක් තියෙනවා. ඒ නිසා මම කරන්නේ මොකද්ද? 1යි 2ක් කියලා ලියලා නම් 0.9යි 8යි කියලා තියෙනවා. දැන් මේකත් 1යි මේකත් 1යි දෙකම 1. හරිද? තේරුණාද පුතේ? තේරුම් නැත්තම් කියන්න. හරිද? තරුෂී ලක්මිනී අමලක් නැහැ නේද පුතේ? එහෙනම් පුතේ ඔයාලා ඉතුරු විභාග ගණන් ටික 2018 ඉඳන් දැන් 23 එනකම් අපි කරා 23 24 කරා 2018 ඉඳන් 22ට එනකම්. ඔයාලා අනිවාර්යයෙන්ම මේ ගණන් ටික හදන්න අනිවාර්යයෙන් මේකේ ලකුණු හොඳයි. තේරිලා තියෙනවනේ. එහෙනම් ඒ ටික හදමු. හදලා අපි ඒවට පිළිතුරු ටික ලියමු. හරිද? එහෙනම් එදා මම දාපු ටික බලලා එවන්නම් තරුෂී ලක්මිනී ඔයාලා දෙන්නගේ මේවා ටික මම එවන්නම්. ඊට දවස මට දෙන්න. හරිද? එහෙනම් ඔයාලා මේ ටික ලියා ගන්න. මම රෙකෝඩින් එකක් දාන්නම්. කලින් දෙකෙත් රෙකෝඩින් දාලා තියෙනවා. ඒකත් බලන්න. අපි ඊළඟ දවසේ ආයිත් හම්බ වෙනකම් ගැටළු ටික විසඳන්න පුතේ. හරි. ආයිබෝවන්. good night. සර්ණයි.